සුබ උදෑසනක් යාළුවෝ හැමෝටම. ඉතින් 2026 අවුරුද්ද ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඔන්න උදෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හිමිදිරි උදෑසන ඔන්න මම වැඩ පටන් ගන්න හදන්නේ. ඉතින් අද පුතත් ගෙදර ඉන්න නිසා පුතාටත් ඉස්කෝලේ අඩුයි. ඒක නිසා ඉතින් අපි දෙන්න හිතුවා අද උදෙන්ම අපේ ගෙදර ඉන්න ලස්සන මල් කුමාරියෝ ටික අලුතින් වොෂ් කරලා අලුත් විදියට තියන්න. උදේ හවා මේ වගේ කොළ පාට ගස් දකිනවා කියන්නේ අපිට සිතට මාර සැනසීමක් එකතු කරන දෙයක්. ඉතින් ඔයාලත් ඔයාලගේ ගෙදර චේති ඉඩ කඩක මෙන්න මේ වගේ ගස් කොළන් ටිකක් වවාගෙන බලන්නකෝ. ඔයාලගේ සිතට මාර සැනසීමක් ඇති වෙයි. ඉතින් බලමු අපි කොහොමද අපේ ගෙදර ලස්සන මල් යාළුවෝ ටික තියාගත්තේ කියලා. මේ තියෙන්නේ අවුරුදු 4කට වඩා වැඩි මගේ ලකි බැම්බෝ යාළුවෙක්. ඉතින් මේක අපි ගෙනල්ලා දැන් අවුරුදු 4ක් කිව්වනේ. ඉතින් එයාලා කිසිම කරදරයක් නැතුව මෙන්න මේ විදිහට වතුර චුට්ටක් එකතු කරාම අපිට ලස්සනටම සිතට සහනය දෙන විදිහට එයාලා හැදී වැඩෙනවා. ඉතින් ඔන්න ඔයාලයි ගෙදරත් ඇතුලේ මල් පවන්න හිතාගෙන ඉන්නවා නම් ඔන්න ඉතින් ඔයාලගේ ගෙදරට ගේන්න ඕන ඵලයක් තමයි මේ ලකි බැම්බෝ කියන්නේ. ඉතින් එයා හදන්න අමාරුත් නැහැ. අපිට කිසි කරදරයක්වත් නැහැ. එයා පසේ හිටියත් වතුරේ හිටියත් කිසිම කරදරයක් නැතුව ලස්සනටම වවන්න පුළුවන් ශාකයක් තමයි මේ ලකි බැම්බෝ කියන්නේ. මෙයා මේ ලකි බැම්බෝ ශාකය නම් දැන් අවුරුද්දක් විතර ඇති මගේ ළමට ඇවිත්. ඒ වගේම මම ගෙදර ලීක්ස් එම ගෙනාවම කැමට ගෙනාවම මුල් තියෙන හරියෙන් කපලා මෙන්න මේ වගේ වතුරට දාලා තියෙනවා. ඉතින් එයාලා මුල් එන ගමන් අපිට ලස්සන කොළ ටිකකුත් කැමට දෙනවා. ඉතින් පොඩි ළමයි ඉන්න ගෙවල් වල නම් ඔන්න ඉතින් ගෙදරම හදා ගන්නත් පුළුවන් එයාලගේ කැමට අවශ්‍ය කරන එළවලු ටික. ඉතින් මෙන්න මේ මම ගෙදරට ගෙනාපු පලා ටිකක්. ඉතින් මේ පලා ටිකත් මම මේ විදිහට කප් එකක දාලා කිසි කරදරයක් නැහැ. යාළට වතුර ටිකක් එකතු කරාම අපට නැවත යාළගේ ආහාර ලබා දෙනවා. මේ විදිහට ඉතින් අපි අපේ ගෙදර හදාගෙන තියෙන ස්වභාවික පැල ටික ඔන්න ඔයාලට අද පෙන්වන්න හැදුවේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම හොදලා කියලා දෙන පැල ටික පුතා ගෙනල්ලා තියලා තියෙන්නේ. මේ ඉතින් පස් වලින් හැදෙන පැලවලට අපි සති දෙකකට සැරයක් විතර වතුර දානවා. ඉතින් ඉන්ඩෝ ප්ලාන්ට් කියන්නේ ඉතින් නිතරම වතුර එකතු කරන්න ඕන පැලයක් නෙමෙයි. එයාලගේ වතුර අවශ්‍යතාවය අපිට පොඩ්ඩක් ඇඟිල්ල ගහලා බැලුවම වතේටම නැත්තම් ඔන්න අපිට එයාලට වතුර දෙන්න පුළුවන්. ආයෙත් ලස්සන වීඩියෝකින් ඔයාලත් එක්ක එකතු වෙනකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. බයි බයි.